සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. මම මේ අද ආවේ ඔයගලන්ට හරිදා මම පෙන්නුවේ කෙසෙල් හිටෙව්වා කියලා වත්තක්. අන්න ඒකේ දැන් අද මාසයකටත් වැඩි. එදා මම මෙන්න මේ මෑයට වගේක් දැම්ම පෙන්නුවානේ. අයින දිගේ දැම්ම කියලා. දැන් මේ මෑයට මේ වගේ ගස් වැවිලා තියෙන්නේ. මම අද ඒවට මෙන්න මේ විදිහට කෝටු හිටෙව්වා. මේ හැම එකටම දැම්මට ගොඩාක් හැමදාම කෝටු හොයාගන්න බෑනේ. කෝටු හොයන එකක් දැන් මේ කාලේ හරි අමාරුයි ගස්සලේ. මේ කෝටු පොඩි කෝටු අතරමකට ටිකක් හයිය කෝට්ටක් මේ විදිහට හිටින් ඔන්න ඔය විදිහට මුල් වැටක් ආකාරයට ඔන්න විදිහට හැදුවා. හදලා දැන් මේක ඇත්තටම මේ කවුරුත් ආදර්ශයට ගන්න එහෙම නෙමෙයි මම කරපු දේ මම පෙන්නන්නේ. මේ නැත්තම් මේකේ අඩුපාඩු ඇති ගොඩාරියක් මේ මම නිකන් මේ ඉඩම නිකන් තියෙන හන්දා මේ වවන එක අඩුපාඩු නම් ගොඩාක් ඇති. වත්ත කැලේ වැවිලා තියෙන දේ කවුරු හරි ධම්මලම හරි අපි හරි එකතු වෙලා මේක සුද්ධ කරගන්න ඕනේ. වැස්සත් එක්කලා මේක ගොඩාක් කැලේ වැවිලා ඒ චුට්ටට. දැන් මේ ටිකට පොර ටිකක් දාන්න ඕනේ. කෙසෙල් ගස් ටිකත් සමහරක් ඒවා හරි ගිහින් නැහැ. නමුත් ගොඩක් හරි ගිහිලා තියෙනවා. එදා දාපු බණ්ඩක් එකක් වෙන මේ ගානට වැවිලා සමහරක් ඒ වෙනම මම දැක්ක මල්ටි පෙන්නත් වගේ ඇවිල්ලා තිබ්බා. ටිකක් කහ පාට වෙලා තියෙනවා. මේකෙන් හොඳට වැවිලා. හොඳටම වැවිලා. දැන් ඉතින් තියෙන්නේ මේකට හොඳට සුද්ධ කරලා වත්ත මම ලබන සතියේ මේක සෙනසුරාදී ඔන්න විදිහට මට හිතුණා මේකෙදි ගියේ මේ වැල ගියොත් එහෙම අපිට කඩා ගන්නත් ලේසි ලස්සනකුත් තියෙනවා. ඔන්න ඕක පෙන්වන්න තමයි මම ආවේ. එහෙනම් ඔයාලට ගොඩක් ස්තුතියි.